ඒ පුද්ගලයාට මං එහෙම බොරු බලාපොරොත්තු දුන්නේ නැහැ. කෙලින්ම මං උත්තරේ කිව්වා. කැමති නෑ අයියේ. මගේ මම මේ යාළුවනට කාලපරාසයක් නෙමෙයි මම ඒ කාලපරාසයක නෙවෙයි ඉන්නේ. මට තව දේවල් තියෙනවා. එතකොට එයා එතකොටත් කිව්වේ නෑ මං ඒ වෙනකනුත් ඉන්නම් කියලා. මොකද නෑ අයියේ මට ඔයා ගැන හැඟීමක් නෑ. ඔයා වෙන දෙයක් try කරන්න කියලා මං කියලා තියෙනවා. මේ මං කොහොම හරි වෙඩින් එකට යනවා එයාගේ. ඒ ගියන් පස්සෙත් මම ළඟට ඇවිල්ලා කිව්වේ ඔයා කැමති වුණා නම් මං ඉතින් අද ඔයාවනේ බඳින්නේ කියලා කිව්වා. වෙඩින් එක වෙලාවේ. ඔව් මට එතකොටත් මං කයි කිව්වා මේ අයියේ දැන්වත් කට වියාගෙන ඉන්න කියලා කිව්වා. ඒ කියන්නේ හරි ආදරේ ඉතින් මට තේරෙනවා වගේ ආදරේ. ඔය අර යම් වීඩියෝ එකකුත් වෛරල් වුණානේ. ඒක දැකලත් එයා මට මැසේජ් එකක් දැම්මා මේ මං ගැන නේද කියන්නේ කියලා. මං කවා ඔයා ගැන කියනවා නම් ඔයාලට මොකද හිතෙන්නේ කියලා කිව්වා. ඊට පස්සේ එයා කිව්වා මං තරම් ඒ කාලේ වලට ආදරය කරපු කෙනෙක් හිටියේ නෑනේ කියලා කිව්වා. මට ඒක දුක හිතෙනවා මං කාහයි. මේ ආත්මයේ